හැබැයි විශ්වාස කරනවාද යම්කිසි වෛරස් එක්කට පුළුවන් කියලා කර්මාන්ත ශාලාවක් එහෙම පිටීම පුපුරවලා මිනිස්සු දහස් ගාණකින් ජීවිත නැති කරන්න. සාමාන්‍යයෙන් කම්පියුටර් වෛරස් එකක් කරොත් කරන්නේ ඔයාගේ කම්පියුටර් එකට ඇවිල්ලා ඔයාගේ තියෙන ෆයිල් ටික ඩිලීට් කරලා ඔයාගේ කම්පියුටර් එක විනාශ කරලා දාන එක. එහෙමත් නැත්නම් ඔයාගේ බැංක් account එකේ තියෙන සතිය වෙනකම්ම කුකුරගෙන කණ එක. හැබැයි ඔයා විශ්වාස කරනවාද යම්කිසි වෛරස් එක්කට පුළුවන් කියලා කර්මාන්ත ශාලාවක් එහෙම පිටීම පුපුරවලා මිනිස්සු දහස් ගාණකින් ජීවිත නැති කරන්න. අද කතා කරමු ඒක සම්බන්ධයෙන්. අද අපි කතා කරන්නේ ලෝක ඉතිහාසයේ බිහිවෙච්ච මෘදුකාංගයකින් එහාට ගිහිල්ලා මිනිස් ජීවිත දහස් ගාණක් බිලිගන්න පුළුවන් සයිබර් අවියක් වන ට්‍රිටෝන් ගැන. කතා පටන් ගන්නේ 2017 අවුරුද්දේ. සෞදි අරාබියේ තියෙන තෙල් පිරිපහදුවකට හැකර්ස්ලා සෙට් එකක් රහසින් ඇතුල් වෙනවා. මේගොල්ලොන්ගේ ටාගට් එක වෙන්නේ ඒ තෙල් පිරිපහදුවේ තියෙන සේෆ්ටි ඉන්ස්ට්‍රුමෙන්ටඩ් සිස්ටම් එක ඩවුන් කරන එක. පැහැදිලිවම කිව්වොත් මේ SIS එක එහෙමත් නැත්නම් සේෆ්ටි ඉන්ස්ට්‍රුමෙන්ටඩ් සිස්ටම් එකෙන් වෙන්නේ අදාළ කර්මාන්ත ශාලාවේ උණුසුම එහෙමත් නැත්නම් පීඩනය වැඩි වුණොත් එහෙම ඒ සම්පූර්ණ සිස්ටම් එකම අක්‍රිය කරලා ඒ කර්මාන්ත ශාලාවේ ඉන්න සේවකයන්ට ඒක පිළිබඳව දැනුවත් කරලා කර්මාන්ත ශාලාව ආරක්ෂා කරන එක තමයි මේ සිස්ටම් එකේ කාර්ය වෙන්නේ. දැන් හිතන්න මෙතනදී හැකර්ස්ලා මොකද්ද කරන්නේ? හැකර්ස්ලා කරන්නේ ඒ අදාළ සිස්ටම් එකට රින්ගලා මේ SIS එක ක්‍රියාවිරහිත කරනවා. එහෙම ක්‍රියාවිරහිත කරලා අදාළ කර්මාන්ත ශාලාවේ ඇතුළේ තියෙන උණුසුම හරි පීඩනය හරි වැඩ කරනවා. එහෙම උණුසුම හරි පීඩනය හරි වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අර සිස්ටම් එක අක්‍රිය වෙලා ඒක ස්ලීප් මෝඩ් එකේ ඉන්න හින්දා ඒක පිළිබඳව සේවකයන්ව දැනුවත් කරන්නේ නැහැ. එහෙම දැනුවත් කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අර උෂ්ණත්වයේ පීඩනය වැඩි වෙලා කර්මාන්ත ශාලාවේ ලොකු පිපිරීමක් ඇති වෙලා මිනිස්සු දහස් ගාණක් නැති වෙන්න පුළුවන්. හැබැයි වාසනාවට මෙතනදී හැකර්ස්ලා තින් පොඩි වැරද්දක් වුණා. ඒ වැරද්ද හින්දා මේ සිස්ටම් එක ට්‍රිප් වෙන්න පටන් ගත්තා. එහෙම ට්‍රිප් වෙන්න පටන් ගත්ත එකෙන් මේකේ හිටපු ඉන්ජිනියර්ස්ලට පොඩ්ඩක් තේරුණා මේ සිස්ටම් එක පොඩ්ඩක් අවුල් වෙනවා වගේ කියලා. මෙයාලා ඒක පිළිබඳව පොඩි ස්ටඩි එකක් කරත් තමයි මේගොල්ලන්ට තේරුනේ මේ සිස්ටම් එක හැක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අන්න එතනින් මේ වැඩේ ටච් වෙච්ච හින්දා වෙන්න තිබ්බ ලොකු අනතුරක් වලවිලා මිනිස් ජීවිත දහස් ගාණක් මේ අනතුරෙන් බේරුණා. ඉතින් මේක පිටිපස්සේ ඉන්නේ කවුද? විමර්ශනවලදී නම් අනාවරණය වුණේ රුසියාවේ මොස්කව් වල තියෙන රජයේ පර්යේෂණ ආයතනයක් මෙන්න මේක පිටිපස්සේ ඉන්නවා කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානයේ සයිබර් යුද්ධ කියන්නේ තිරය පිටිපස්ස තියෙන දෙයක් නෙමෙයි. මේක දැන් තිරයෙන් ඉස්සරහට ඇවිල්ලා ඉවරයි. මේක දැන් මිනිස්සුන්ට මාරාන්තික විදිහට බලපාන තත්ත්වයට ඇවිල්ලා ඉවරයි. ඉතින් මේක පිළිබඳව ඔයාගේ අදහස් මොකක්ද? පල්ලෙහාට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ දේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අප් වෙන්න වීඩියෝ එක ලයික් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් DI එක හමු වෙනකන් DI එක ටච් එකේ ඉන්න.